ගණිත විෂයට හැමදාම ඕනේ වෙන විජීය ප්‍රකාශන කියන ඊටවසර පාඩම සුපිරියටම ගොඩ දාමුද? පොඩ්ඩක් විතර අමාරු පාඩමක්. ඒ වුණාට හරියට කරගත්තොත් ලේසිම පාඩමක්. මේක අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා ආඤ්ඤාත කියලයි විචල්්‍ය කියලයි පද දෙකක්. මොකද්ද මේ ආඤ්ඤාත කියන්නේ විචල්්‍ය කියන්නේ කියලා දැන් අපි බලමු. අපි යම් අගයක් හරියටම දන්නේ නැති වුනහම ඒක පෙන්වන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හොඩියේ මොකක් හරි අකුරක් පාවිච්චි කරනවා. ඒක A වෙන්න පුළුවන්, B වෙන්න පුළුවන්, XY Z විදිහේ මොකක් හරි වෙන්න පුළුවන්. තමන් වැඩිපුර පාවිච්චි කරන්නේ AB කියන එකයි XY Z කියන තුනයි තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. හැබැයි ඉංග්‍රීසි හොඩිය ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේවට අපි ආඤ්ඤාත හෝ විචල්්‍ය කියලා කියනවා. අපි බලමු නියත ආඤ්ඤාත කියන්නේ මොකක්ද කියලා. එක්තරා අවස්ථාවක වෙනස් නොවන නමුත් අපි නොදන්නා අගයන්. දැන් හිතන්නකෝ මොකක් හරි මිලක් කියලා. ෆෝන් එකක යම්කිසි මිලක් තියෙනවා. ඒ මිල අපි දන්නේ නැහැ. හැබැයි මේ මිල කියන එක හැම වෙලේම වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒක ස්ථිර මිලක්. අන්න ඒ වගේ ස්ථිර මිලක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මිල කීයද කියලා. අන්න ඒවට අපි කියනවා නියත අඤ්ඤාත කියලා කියනවා. එතකොට විචල්්‍ය කියලා කියන්නේ මොකද්ද? අවස්ථාවෙන් අවස්ථාවේ අගය වෙනස් වෙනවා. අපි අගය කීයද කියන දන්නෙත් නැහැ. හැබැයි අගය වෙනස් වෙනවා. බිත්තරයක් කියලා හිතන්නකෝ. වෙලාවකට බිත්තරේ මිල රුපියල් 27යි. සමහර වෙලාවකට රුපියල් 30යි. වෙලාවකට 28යි. එකක මිල ගණන් තියෙන්න පුළුවන්. ඒ වගේ විඩෙන් විඩේ වෙනස් වෙන සංඛ්‍යාවක් තියෙන ඒවට අපි විචල්්‍ය කියලා කියනවා. එතකොට විජීය පද කියලා කියන්නේ මෙන්න මේ A, B, X, Y, Z ඒ වගේ මොකක් හරි ඉංග්‍රීසි අකුරක් එක්ක ඒ සම්බන්ධ කරලා තියෙන ප්‍රකාශනයක් විජීය ප්‍රකාශනයක් කියලා කියනවා. උදාහරණයක් විදිහට 25x ධන 3 මේක විජීය ප්‍රකාශනයක්. x ධන y මේක විජීය ප්‍රකාශනයක්. විජීය පදයක් කියලා කියන්නේ පිට කියන්න පුළුවන් මොකක් හරි සංඛ්‍යාවක් එක්ක ඒ කියන්නේ අපි හිතමු 25 කියලා 25යි x 25යි a මෙන්න මේ විදිහට තියෙන x y z වගේ මොකක් හරි විචල්්‍යයක් හෝ අඤ්ඤාතයක් එක්ක තියෙන එකකට අපි විජීය පදයක් කියලා කියනවා. ඒක විජීය පද දෙකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. විජීය පදයකුයි නිකං පදයකුයි වෙන්න පුළුවන්. එහෙම එකතු වෙලා හැදෙන්නේ විජීය ප්‍රකාශනයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම 25x ධන 3 25x ධන 4යි y. අන් ඒ වගේ අපිට ධන ඍණ මොකක් හරි දාලා විජීය පද කීපයක් එකට සම්බන්ධ කරලා හදන ප්‍රකාශනයක් අපේ විජීය ප්‍රකාශනයක් කියලා කියන්න පුළුවන්. දැන් මෙතන අපිට උදාහරණයක් දීලා තියෙනවා බලන්න. නිමල්ගේ ආදායම. අපි දන්නේ නැහැ මොකද්ද ආදායම කීයද කියන දන්නේ නැහැ. එහෙනම් අපි ඒක x කියලා ගන්නවා. නිමල්ගේ ආදායම අපි කීයද කියන දන්නේ නැහනේ. එහෙනම් ඒක x කියලා ගන්නවා. නිමල් මේ ප්‍රශ්නේ දීලා තියෙනවා නිමල් රුපියල් 500ක් එයාගේ මවට දුන්නා කියලා. එහෙනම් ආදායමේ රුපියල් 500ක් අඩු වෙන්න ඕනේ. එතකොට තමයි නිමල්ගේ ඉතුරු වෙලා තියෙන මුළු මුදල හොයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් x කියන එකෙන් 500ක් අඩු වුණාට පස්සේ අපිට එනවා නිමල්ගේ මුළු මුදල. එහෙනම් මේ x ඍණ 500 කියන එක විජීය ප්‍රකාශනයක්. මේකේ විජීය පදය තමයි x කියන එක. ඒ වගේම අපි දැනගන්න ඕනේ විජීය පදයක තියෙන සංගුණකය මොකක්ද කියලා. හිතන්නකෝ 350x කියලා තියෙනවා කියලා. එහෙනම් මේකේ විජීය පදයට කලින් තියෙන අගය විජීය පදයට එක්කම තියෙන අගය 350නේ. එහෙනම් මේකේ සංගුණකය 350යි. දැන් මෙතන හිතන්නකෝ x ඍණ 500 කියන එකේ x ඍණ 500 කියන එකේ මුලින්ම අපි බලනවා විජීය පදය මොකක්ද කියන්න. විජීය පදය තමයි x කියන එක. එහෙනම් x කියන එකේ සංගුණකය අපි බලන්න ඕනේ. සංගුණකය කියන්නේ x කියන එකත් එක්කම තියෙන එක. x කියන එකත් එක්ක තියෙන්නේ මෙතන මුකුත් පේන්නේ නැති වුණාට මේක එක වතාවක් x කියලා තමයි තියෙන්නේ. එහෙනම් x කියන එකේ සංගුණකය ඒ කියන්නේ පදයට කලින් මුකුත් නැත්නම් ඒකේ සංගුණකය එකයි කියන එක තමයි කියවෙන්නේ. එහෙනම් මේකේ සංගුණකය 1. ඉතින් විජීය පද එක්ක ගනුදෙනු කරද්දී අපිට ඕන කරන පොඩි නීති රීති වගේක් තියෙනවා. ඒ ටික දැන් අපි බලමු. අපි මුලින්ම බලමු විජීය ප්‍රකාශනයක් විජීය පදයකින් ගුණ කරද්දී කොහොමද කියලා. මෙතන ඔයාලට පේනවා x ධන y කියන එක ගුණ කරලා තියෙනවා 8න්. අට වරහන් කියලා දාලා තියෙන 8 වරහන් x ධන y. එහෙනම් මේ වරහන් කලින් මෙතන මුකුත් නැහැ කියන්නේ මෙතන ගුණ කිරීමක් තමයි කියවෙන්නේ. එහෙනම් මේක අපිට සුළු කරන්න පුළුවන් 8යි x ධන 8යි y කියලා. මෙන්න මේ 8 කියන එක x කියන එකෙන් ගුණ කරනවා 8 කියන එක y එකනොත් ගුණ කරනවා. මේ දෙකේ මැද්දේ තියෙන මාර්ක් එක උත්තරේ මැද්දට දානවා. එහෙනම් 8යි x ධන 8යි y කියලා උත්තරේ එනවා. දැන් අපි බලමු විජීය ප්‍රකාශනයක් විජීය පදයකින් ගුණ කරොත් කොහොමද කියලා. මෙතන බලන්න. මේක අපිට දීලා තියෙනවා 2y වරහන් 3x ධන 5y කියලා. මේ වගේ එකක් කරද්දී අපි කරන්න ඕනේ 2y කියන එක ගුණ කරන්න ඕනේ 3x වලින් මුලින්ම. ඒ කියන්නේ දෙවාරයක් 3 මේ 2යි 3යි කියනවා අපි දන්න දේවල්නේ. එහෙනම් දෙවාරයක් 3 6යි.
එහෙනම් 6 ඒ විදිහටම දානවා. xy කියන එක ගුණ කරන්න බෑනේ. එහෙනම් xy කියලාම දානවා. එහෙනම් 6යි xy. ඊගාවට 2y වතාවක් 5. ඒ කියන්නේ මෙතන දෙවරක් 5 10යි 10යි y කියලා එනවා. මැද්දේ තියෙන මාර්කක ඒ විදිහටම දානවා. කිසි වෙනසක් කරන්නේ නැහැ. දැන් අපි බලමු වීජීය ප්‍රකාශන එකතු කිරීම හෝ අඩු කිරීම. ඉතින් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ සජාතීය පද විතරයි එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන්. සජාතීය පද කියන්නේ දැන් මෙතන පළවෙනි එක බලන්නකෝ. 3යි a ධන 2යි a. මෙතන ධන හෝ ඍණ වෙන්න පුළුවන්. මේක එකතු කිරීම අඩු කිරීම වල විතරයි සජාතීය විජාතීය ප්‍රශ්නේ ඉන්නේ. මෙතන බලන්න මෙතන 3යි a ධන 2යි a කියලා කියන්නේ දෙකේම a කියන එක තියෙනවා. 3යි 2යි කියන එක වෙනම තියෙනවා. එහෙනම් අපි මේවා සංගුණක ටික එකතු කරන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ 3 ධන 2 සමානයි 5යි. එහෙනම් අපි මේකේ උත්තරය දානවා 5යි a කියලා. මේ දෙවෙනි ගාන බලන්න. 3යි a ධන 2යි b. ඒ ඇත්තට මේක සුළු කරන්න පුළුවන්ද? කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මම මේක කියලා දෙන්නම් ඔයාලට. විජාතීය පද කියලා කියන්නේ මෙතන ඔයාලට පේනවා 3යි a ධන 2යි b කියද්දී a b කියන දෙක වර්ග දෙකක්නේ. එහෙනම් මේ දෙක සුළු කරන්න බෑ. එහෙනම් මේක සුළු කරන්න බෑ කියපු කට්ටිය දාන්න වීඩියෝ එකට ලයික් එකකුත්. අනිත් කට්ටියක් දාන්න. ඔන්න අපිට වීජීය ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඉතින් අපිට මේකට මොකක් හරි අගයක් දාලා බලන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී බලන්නේ මෙන්න මේ xyz කියන ඒවාට මේවා විචල්යනේ. විචල්යයට ඕන අගයක් දාන්න පුළුවන්. අපි මොකක් හරි අගයක් දාලා බලන්න තමයි හදන්නේ. x වෙනුවට අපි දාමු විචල්යක්. x වෙනවා 2 දීලා තියෙනවා. කමන්නේ අපි ඒකම තියමුකෝ. y කියන එකේ වැලියු එක වෙනුවට y කියන එකට අපි දාමු මේකේ තියෙන 3. අපි මේකේ ඍණ 3 දාමුද? මේකේ ඍණ 3 දැම්මා. z කියන එකේ වැලියු එක තියෙන්නේ 1 කියලා. අපි ඒක එහෙමම තියමු. මෙතන අපි කැල්කියුලේට් කරලා බලමු රිසල්ට් එක. ඉතින් ඔයාලට පේනවා මෙතන 3 වතාව මෙන්න මෙතන x වෙනවා 2 දාලා තියෙනවා. ධන දෙවතාවක් අපි ඍණ 3 දැම්මේ. එහෙනම් ඍණ 3 දාලා තියෙනවා. අඩු කිරීම වරහන් වහලා තමයි අඩු කිරීම දාන්නේ. 1. මෙතන ධන 1. එහෙනම් මෙතන උත්තරේ එනවා ඇතුළ සුළු වෙද්දී එනවා 2 ඍණ 6 කියලා. එතකොට උත්තරේ එනවනේ ඍණ 4යි කියලා. වරහන් ඇතුළ ඍණ 4යි. එහෙනම් 3 වතාවක් ඍණ 4 ඍණ 12යි. එහෙනම් ඍණ 12යි ඍණ 1යි අපිට උත්තරේ එනවා ඍණ 13යි කියලා. එහෙනම් උත්තරේ නිවැරදි. ඉතින් මේ විදිහට ඉගෙන ගද්දි ආසයිත වෙනව නේද? එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඕනේ. ඉතින් මෙතන අපිට පොඩි ප්‍රශ්න වගේක් දීලා තියෙනවා. අපි ඒ ටිකටත් උත්තර දීගෙන යමු. ඉතින් මම මේකේ උත්තර දාන්න කලින් ඔයාලා මේවා උත්තර අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඉතින් මම දැන් හදාගෙන යන්නම්. 500 ධන 3x කියන වීජීය ප්‍රකාශනයේ ඇති අඥාතයේ සංගුණකයේ කුමක්ද කියලා අහනවා. එහෙනම් කො අඥාතය මෙන්න මේ 3x කියන එකනේ. එහෙනම් 3x කියන එකේ සංගුණකය එන්නේ 3. අන්න හරි උත්තරේ හරි. ඊගා ප්‍රශ්නේ අහනවා 8යි 8 වතාවක් x ධන y සුළු කරාම ලැබෙන උත්තරය අපි දන්නා මේක 8x වලින් ගුණ කරාම 8x ට y වලින් ගුණ කරාම 8y. එහෙනම් මේ දෙක මැද්දේ තියෙන එක දාන්න ඕනේ ධන කියන ලකුණ. එහෙනම් 8x ධන 8y. ඒක නිවැරදි. y සමානයි 2 සහ x සමානයි 2 සහ y සමානයි 5 වන විට x ධන 2y හි අගය සොයන්න කියලා කියනවා. x සමානයි 2යි කියන්නේ මෙතන 2 වෙන්න ඕනේ. y සමානයි 5යි කියන්නේ මේක දෙවතාවක් 5 වෙන්න ඕනේ. දෙවරක් 5 10යි. 10ට 2 එකතු කරනවාම උත්තරේ 12යි. ඉතින් මේ ප්‍රශ්නේ අපෙන් අහනවා p සමානයි 4 q සමානයි 2 r සමානයි ඍණ 3 නම් 2යි p ධන q ඍණ 1 r ධන 1 හි අගය අහනවා. එහෙනම් 2යි p කියන්නේ මෙතන එන්න ඕනේ දෙවතාවක් 4. يعني මෙතන 8යි. ඒක ධන q කියන්නේ 2. එහෙනම් 8යි 2යි 10යි. 10න් මෙතන ඍණ r කියලා එනවා. ඍණ r කියලා කියන්නේ ඍණ ආයේ ඍණ 3. අඩු කිරීම ඍණ 3. ඒ කියන්නේ ඍණ වතාවක් ඍණ ධන වෙනවා. එහෙනම් මෙතන එන්න ඕනේ ධන 3 ඈ. මම හිතනවා මේක ඔයාලා තේරුණා කියලා. තේරුන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඒක අපව පැහැදිලි කරන්නම්. එහෙනම් මෙතන එනවා 10 ධන 3 13යි කියලා. ඊගා ප්‍රශ්නය අහනවා සජාතීය පද පමණක් ඇතුළත් යුගලය. සජාතීය පද කියන්නේ එකම වර්ගයේ විචල්යන් තියෙන ඒවා. බලන්න මෙතන පළවෙනි එකේ 2x 2y. එහෙනම් xy වර්ග දෙකක්. මෙතන ab වර්ග දෙකක්. 3 තියමු. හතරවෙනි එකේ mn වර්ග දෙකක්. ඒවා විචල්ය නෙමෙයිනේ. මේ 3 කියන එක විචල්ය නෙමෙයි. මේ xy කියන ඒවා ab mn ඕවා තමයි විචල්ය. මෙන්න මේකේ බලන්න 5යි 10යි. ඒ දෙක වර්ග දෙකක්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ xy කියන දෙක බලන්න. ඒ දෙක දෙකේම එහෙනම් මේකේ විචල්යන් සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මෙව්වා සජාතීය පද කියලා කියනවා. එහෙනම් උත්තරය
5xy 10xy ඔක්කොම නිවැරදි. ඉතින් ඔයාලා කීයක් හරි ගියාද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් Maths Visa YouTube channel subscribe කරන්න. ඉතින් මේ උගන්වන විදිහට දිගටම උගන්වන්නද වෙබ්සයිට් එකක් හදලා ඒ විදිහට උගන්වන්නද මේ ක්‍රමය හොඳයිද කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාන්න ක්‍රමය හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. මේ විදිහට තව කවුරු හරි උගන්වන කට්ටිය ඉන්නවද නැද්ද කියලා ඔයාලා දන්නවා. ඉතින් ඔයාලා හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ හොඳම යාළුවටත් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අපේ ඊගාව පාඩමත් මේ විදිහටම එනවා. මේ වීඩියෝ එක බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් මම දැනට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.